අපි එන මේ වීඩියෝ එකෙන් බලමු Bybit කාඩ් එක හරහා තෙමු ඕඩර්ස් ඕඩර් කරගන්න කොහොමද කියලා. Bybit කාඩ් එක කියන්නේ Visa කාඩ් එක වගේම අපිට ඔන්ලයින් පේමන්ට් කරගන්න පුළුවන් කාඩ් එකක්. මේ කාඩ් එකෙන් අපිට ඕනෙම ඔන්ලයින් පේමන්ට් එකක් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට මේ කාඩ් එක කරා ATM මැෂින් එකකින් සල්ලි ගන්නත් පුළුවන්. මම මේ Bybit කාඩ් එක ඕඩර් කරගත්තේ ප්‍රී. කියන්නේ මේ කාඩ් එක රුපියලක්වත් මට වියදම් වුණේ නැහැ. මම දැන් මේ කාඩ් එක ඕඩර් කරගෙන අවුරුදු 1කට ආසන්න කාලයක් වෙනවා. මම හිතන්නේ දැන් නම් ඩොලර්ස් 5ක වගේ ගණනක් මේකට අය කරනවා අපි ඩිලිවරි පී එක විදියට. ඒ කියන්නේ ලංකාවේ මුදින් රුපියල් 1500ක් 1600ක් වගේ ගන්නවා. Bybit කාඩ් එක ඕඩර් කරගන්න තියෙන්නේ Bybit account එකක් ක්‍රියේට් කරලා, ඔය තාමත් account එකක් ක්‍රියේට් කරලා Bybit කාඩ් එක ඕඩර් කරන විදිහ දන්නේ නැත්නම් මේ වීඩියෝට කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් වීඩියෝ එකක් අරගෙන කොහොමද Bybit කාඩ් එක ඕඩර් කරගන්නේ කියලා. ඒ වගේම තමයි Bybit account එකක් ක්‍රියේට් කරද්දී අපිට ඔප එකක් විදියට ඩොලර් 10ට වැඩි ගණනක් අපිට ෆ්‍රී ගන්න පුළුවන්. සමහර විට ඒක ඩොලර් 20ක් 25ක් වෙන්නත් පුළුවන්. ඊටට වැඩි වෙන්නත් පුළුවන්. කොහොමද ෆ්‍රී ඩොලර්ස් ගන්න කියලා මගේ ගෲප් එකේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට පුළුවන්. ගෲප් ලින්ක් එක මම කමෙන්ට් එකක් දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ගෲප් එකට එන්න. මම මේක ගන්න කොහොමද කියලා ගෲප් එකේ කියලා දෙන්නම්. new account එක විතරයි ෆ්‍රී ඩොලර් ගන්න පුළුවන්. මේක බෝනස් එකක් විදියට ගන්න පුළුවන් වුණාට අපිට එතෙන්දි ඉවෙන්ට් එක කම්ප්ලීට් කරන්න තියෙනවා. ඔයාලා තාමත් Bybit account එකක් හදන්න නැත්නම් හදන්න එපා. මම කලින් කිව්වා වගේ ගෲප් එකට එන්න. එතකොට මම ඉවෙන්ට් එකක් ආවට පස්සේ ගෲප් එකේ අප්ඩේට් කරනවා. අන්නේ ටයිම් එකට ඔයාලට account එක ක්‍රියේට් කරලා ෆ්‍රී ඩොලර් ගන්න පුළුවන්. ඉවෙන්ට් එකක් එන්නේ නැතුව account එක ක්‍රියේට් කරොත් ඔයාලට කිසිම බෝනස් එකක් ගන්න බෑ. ඒ කියන්නේ ඔයාලට Bybit කාඩ් එක ඕඩර් කරගන්න වෙන්නේ ඔයාගේ ළඟ තියෙන සල්ලියෙන් පේ කරලා. හැබැයි ඔයා ඉවෙන්ට් එක කම්ප්ලීට් කරලා. එයාලා දෙන බෝනස් එක අරගෙන කියන්නේ එයාලා දෙන ඩොලර්ස් ටික අරගෙන ඔයාලට පුළුවන් ඒ සල්ලි වලින් Bybit කාඩ් එක ඕඩර් කරගන්න වගේම ඉතුරු මුදල් ටික ඔයාගේ බැංකුවෙන්ම ගන්න පුළුවන්. අපි නම් බලමු මම ඕඩර් කරගත්ත Bybit කාඩ් එකෙන් තෙමු ඕඩර්ස් පේ වෙනවද නැද්ද කියන එක. කියන්නේ ඔන්ලයින් shopping කරන්න පුළුවන්ද බැයිද කියන එක තමයි මම මේ වීඩියෝෙන් අරගෙන එන්නේ. ගොඩක් අය Bybit කාඩ් එක ඕඩර් කරාට මේ කාඩ් එකෙන් කරන්න පුළුවන් දේවල් දැනගෙන ඉන්නේ නැහනේ. අපිට මේ කාඩ් එක මම කලින් කිව්වා වගේම ATM මැෂින් එකකින් සල්ලි ගන්නත් පුළුවන්. මම තෙමු එකේ මෙතෙන්දී ඕඩර්ස් බයි කරපු හින්දා මට යාලා කූපන් එකක් දුන්නා. වීඩියෝ එකේ ඒ කූපන් ටික තියෙනවා. ඔයාලා තෙමු එකෙන් ඕඩර්ස් දානවා නම් මේ කූපන් ටික යූස් කරන්න. කූපන් යූස් කරන ඉතින් මම හිතනවා ඔයාලා දන්නේ නැති කියලා. එතකොට ඔයාලා ඩිස්කවුන්ට් ගන්න පුළුවන්. මම හිතන්නේ කූපන් 4ක් හෝ 5ක් වගේ තමයි තිබ්බේ. ඉස්සලා මේ කූපන් කෝඩ් යූස් කරන අයට තමයි මේ කූපන් ටික හම්බෙන්නේ. ඔයාලා try කරලා බලන්න. ඕඩර්ස් දානවා නම් try කරන්න. එතකොට ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. මම තෙමු එකෙන් අයිටම් 3ක් තමයි මේ පාර බයි කරන්න යන්නේ. මේ අයිටම් 3 මට ටෝටල් එක විදියට රුපියල් 3412ක මුදලක් යනවා. හැබැයි මගේ බෝනස් වගේක් තිබ්බේ. කියන්නේ මම හිතන්නේ ඔය ක්‍රෙඩිට් වගේක් තිබ්බේ. මට දැන් මෙතන ඩිස්කවුන්ට් එකක් හම්බෙලා තියෙන ඉඳන් මට මෙතෙන්දි පේමන්ට් එක කරගන්න තියෙන ඩොලර් 2.8. ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මම මෙතෙන්දි ඕඩර් එක කම්ප්ලීට් විදියට පේ කරලා තියෙන්නේ. එතකොට දැන් මගේ ඕඩර් එක මට දවස් 10ක් ඇතුළත ගෙදරටම ඩිලිවරි වෙයි. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් Bybit කාඩ් එකෙන් කිසිම එරර් එකක් නැතුව අපිට ඕඩර්ස් බයි කරගන්න පුළුවන්. ඒකත් Visa කාඩ් එකක් වගේම තමයි. Bybit කාඩ් එක කරා ඔන්ලයින් පේමන්ට් එකක් කරද්දී ඔයාලට මෙයාගේ පේජ් එක බලා ගන්න පුළුවන්. මේක එන්නේ සිකියුරිටි රීසන් එක විදියට. ඔයාලට මෙතනදි කරන්න තියෙන්නේ Bybit account එක ඕපන් කරලා කන්ෆර්ම් කරන්න විතරයි. එතකොට ඕඩර් එක පේ වෙනවා. මේ තියෙන්නේ මට හම්බුණු කූපන්. ඔයාලට කැමති නම් මේ කූපන් යූස් කරන්න පුළුවන්. මේ කූපන් යූස් කරත් ඔයාලට ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඔයාලා try කරලා බලන්න. ඔයාලට බලා ගන්න පුළුවන් ෆ්‍රී විදියට. ඒ කියන්නේ ඔයාලට රුපියලක්වත් පේ කරන්න නැතුව ෆ්‍රී අයිටම් ගන්න පුළුවන් ඔප එකක් තියෙනවා. මම හිතුවේ මේ ඔප එක දැන් ඉවරලා ඇති කියලා. මම මාස කිහිපයක කලින් channel එකේ වීඩියෝස් දැම්ම මේ ගැන. තාමත් මේ ඔප එක තියෙනවා. ඔයාලට මෙතෙන්දි කරන්න තියෙන්නේ ඔයාගේ යාළුවන්ට ඉන්වයිට් කරන්න විතරයි. ෆ්‍රී අයිටම් ගන්න ඔයාලට කරන්න තියෙන්නේ මේ page එක ඇතුළේ ගිහිල්ලා ඔය කැමති අයිටම් තුනක් තෝරගන්න. ඊට පස්සේ ඔයාගේ යාළුවන්ට share කරන්න. මට දැන් මේ වීඩියෝෙන් ඔයාලට පෙන්නන්න අවශ්‍ය වුණේ Bybit කාඩ් එක කරත් එමෝඩස් බයි කරන්න පුළුවන්ද බැයිද කියන එකනේ. මම දැන් මේ වීඩියෝ එක ස්ටොප් කරන්න. මම මීට කලින් කියන්නේ මාස කිහිපයකට කලින් channel එකේ වීඩියෝ එකක් දාලා තිබ්බා කොහොමද මේ ඉන්වයිට් කරලා අපිට ෆ්‍රී අයිටම් ගන්න කියලා. මෙතෙදී ඔයගේ Visa කාඩ් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා යාළුවන්ට ඉන්වයිට් කරලා යාළුවා ඔයගේ link එක ස්ප්‍රෙඩ් කරොත් ඔයාලට ෆ්‍රී අයිටම් ගන්න පුළුවන්. මගේ channel එක ඇතුළට ගියොත් ඔයාලට වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඒකේ සම්පූර්ණ ඩීටේල්ස් ටික තියෙනවා.